14 වෙනි ගාන. තෙසංශ 20දී ක්‍රමාංකනය කළ මීටර වාහනේ රුවල ලද වාහනේ මීටර රුවලකින් තෙසංශ 30දී මනු ලැබුණු කල පිත්තල දණ්ඩක දිග සෙනවිලි 25ක් විය. පිත්තල දණ්ඩේ නියම දිග සෙනවිලි තෙසංශ 30දී හා 50දී කොපමණද? පිත්තල හා වාහනේ වල ප්‍රසංතා. ඒතර පිත්තල මේ අගේ වාහනේ අගේ වාහනේ අගේ ඔය අගේ. එතකොට අපි කොහොමද කරන්නේ? අපි දණ්ඩක සැබෑ දිග හෙවත් නිවැරදි අගේ සමානයි එල් අගේ දෘශ්‍ය අගේ හෙවත් රීඩින් එක වාරයක් එක දන ඇල්ෆා ටීටා කියන සූත්‍රයෙන් යනවා. එතකොට සෙල්සියස් 30 කියන පෙන්නුම් කරන අවස්ථාවේදී දෘශ්‍ය අගේ වෙන්නේ කීයද? සෙන්ටිමීටර 25ක්. 25ක් විය. මනුල ලැබුණු කාලේ පිටර දණ්ඩේ දෙක 25ක් විය. ඒක තමයි දෘශ්‍ය අගේ. 25යි. එක ධන ඇල්ෆා කියන්නේ අපේ මීටර රූලේ රේඛී ප්‍රසංත වාහනේ මීටර රූලක් අන්න වාහනියගේ ගන්න ඕනි. ඒතර 1.2 වැඩි කිරීම 10 5. තීටා කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් 10කින් වැඩි. ඒ 20 ක්‍රමාංකණය කරේ 30 පාවිච්චි කරන්නේ. ඒතර උෂ්ණත්වය වෙනස වෙන්නේ 10යි. උෂ්ණත්වය වැඩි වීම කියලා අපි කියන්නේ. මේක සුළු කරා නම් අන්න සැබෑ අගය සොයා ගන්න පුළුවන් 30දී පිත්තල දණ්ඩේ සැබෑ දිග හොයන්න පුළුවන්. අපි සුළු කරමු. 25 වැඩි කිරීම 1 ධන 1.2යි 10 4. වාට එනවා 25.0.3යි සෙන්ටිමීටර්. ඔන්න ඔන්න 30දී පිත්තල දණ්ඩේ සැබෑ දිග. අපෙන් අහනවා 50දී පිත්තල දණ්ඩේ දිග. දැන් පිත්තල වල ප්‍රකාරණය ගැන හිතලා පිත්තල අවසාන දිග සමානයි පිත්තල ආරම්භක දිග වාරයක් 1 ධන ඇල්ෆා ටීටා. ඒතර අපි L කියන්නේ 50දී දැන් හොයන්න ඕනේ. 50දී L පිත්තල දණ්ඩේ දිග 30දී 25.0.03යි. 1 ධන ඇල්ෆා කියන්නේ පිත්තල වල රේඛීය ප්‍රසාන්තාව. පිත්තල රේඛීය ප්‍රසාන්තාව පිත්තල දණ්ඩේ ප්‍රසාරණ කතාවනේ. ඒක එන්නේ 1.9 වෙනි 10 5. 1.9 වැඩි කිරීම 10 5. තීටා කියන්නේ සෙල්සියස් එක 30 සිට 50 දක්වා 30 සිට 50 දක්වා 20යි. අන්න සුළු කරාම අපිට උත්තරේ එනවා. මේ සුළු කිරීම නම් හරි අමාරුයි. මම නම් කෙල්ලෙන් කරා. 25.003 වැඩි කිරීම 1 ධන 1.9යි 10 ඍණ 5 වැඩි කිරීම 20. 25.0.1.2යි 5යි සෙන්ටිමීටර ඔය තරම් තවත් තියෙනවා. ඔය ආසන්න උත්තරේ.